කොහෙද යන්නේ? කොහෙද? මන් දන්නේ. කියන්නකෝ නම් මතක නැහැ. ආයුබෝවන් යාළුවනේ අද අපි යන්නේ කටුන් ඒරිය ලාල් රීබෝරින් එකට බයිසිකලෙ කැල්ලා තියෙන්නේ ඒක හදන්න දාලා තියෙන්නේ වෙල් ගයිඩ් ගන්න නියම තරකට යන්නේ වයිෆ්ට කියලා නෑ එයාට බොරුවක් කියලා තියෙන්නේ අර බූම කඳුලක් කියලා තව ටිකෙන් ෆෝන් එක බිම අපි දැන් ඉන්නේ උඩුපද්දාව හන්දියේ කියමු බලන්න මේ ලස්සන ගහ මොකක්ද කියලා දන්න අය කමෙන්ට් එකක් දාගෙන යන්න වෙල් ගයිඩ් ගහන්න දීලා වෙලා අපි තව ලස්සන තැන් දෙකකට යනවා වීඩියෝ අවසන් වෙනකම් බලන්න අපි දැන් නාත්තන්ජිට ඇවිල්ලා ඉන්නේ යනගම වීඩියෝ කරන්න බැරි හින්දා වයිෆ්ට දුන්නා ෆෝන් එක ඔය තියෙන්නේ කරලා බොරුවක් කියලා තමයි මෙයාවත් එක්ක යන්නේ මෙයා තාම දන්නේ නැහැ අපි කොහටද යන්නේ කියලා හැමදාම ගෙවල වෙලා ඉද්දි ස්ට්‍රෙස් වැඩි වෙනවා ඒ හින්දා මම මෙයාවත් එක්කගෙන යනවා පොඩි වෙනසකට එක්ක යන්න විතරයි අහන්න ඕන දෙහක නාත්පන්ඩියේ රවුන්ඩ් බෝඩ් එකෙන් කෙලින්ම දාලා අපි දැන් යනවා කොළඹ පුත්තලම ප්‍රධාන පාරට වැටෙන්න කටුනේරියට නම් ආවා හැබැයි ලාල් රීබෝරින් එක තියෙන්නේ කොහෙද කියලා දන්නේ ඒකත් බල බලා තමයි අපි මේ යන්නේ සෑහෙන දුරක් ආපින්දා වයිෆ් පිටියස් ඉඳන් ඉන්නවා ඉතියට හරි අමාරුවෙන් ඉන්නේ යා අමාරු නෑ වගේ ඉන්නවා කැමරාව අල්ලපු ගමන් hina වෙනවා ඔන්න අපිට හම්බුණා ලාල් රීබෝරින් එක මේ තියෙන්නේ මේ ලාල් රීබෝරින් එකේ කරන වැඩ ටික අවුරුදු ගාණක් පරණ තැන එහෙනම් යන් ගිහින් වැඩේ බාර දෙන්න බයිකෙන් බැස්සින්ද මෙයාට නම් පුදුම සතුටක් තියෙන්නේ වැඩේ නම් බාර දුන්නා ඒත් අද ගන්න වෙන්නේ එයාට වැඩි හින්දා දවස් 3කින් එන්න කියලා කිව්වා ඒ හින්දා අපි ඊළඟට යනවා ලස්සන තැනක් බලන්න එන්න අපි යමු මම මේ තැනට කලින් දෙතුන් වතාවක් ඇවිල්ලා තියෙනවා නමුත් කී පාරක් ආවත් එපා වෙන්නේ නැති තරම් මනසට මාර රිලැක්ස් එකක් සෙට් වෙන තැන අද අපි යන්නේ වෙනද යන පාරේ නෙමෙයි ඒිට ටිකක් මෙහෙයින් අතුරු පාරක් තියෙනවා ඒ පාරෙන් තමයි යන්නේ ලොකු දුරක් නෑ බොහොම පොඩි දුරක් තියෙන්නේ බයිසිකලේ කැඩලා හින්දා අද ආවේ අයියාගේ බයිසිකලේ සීටි ඒකේ දුර ටිකක් යද්දී අමාරුයි දැනට මටත් අමාරුයි වයිෆ්ට මට වැඩි අමාරුයි ඔන්න අපි කිට්ටුවටම ආවා මම මාරවිලට ආවොත් සාමාන්‍යයෙන් මෙතනට අනිවාර්යෙන් ඇවිල්ලා තමයි යන්නේ ආපු හැම වෙලාවකම මම මෙතනට ඇවිල්ලා ගියා ඔන්න අපි ආවා මාරවිල කතෝලික දේවස්ථානයට නැත්තම් කුරුසුපල්ලියට මම නම් කලින් ඇවිත් තිබ්බට වයිෆ් නම් ඇවිල්ලා තිබ්බේ නෑ වයිෆ් මේ ආපු පළවෙනි පාර අද අපි ආවට අද පූජාව පවත්වන දවසක් නෙමෙයි අද සිකුරාදා දවසක් නෙමෙයි
සිකුරාදා දවස් ගාවනම් මෙතන බලන්න තිබ්බා ගොඩාක් සෙනග ඇවිල්ලා ඉන්නවා කතෝලික සහෝදරයෝ කතෝලික යාළුවෝ ගොඩක් මෙතනට එනවා මේ බලන ඕගොල්ලොත් මෙතනට ඇවිල්ලා ඇති ඕගොල්ලෝ ඇවිල්ලා තියෙනවනම් පහලින් කමෙන්ට් කරන්න බයිසිකලේ ඇවිල්ලා දැන් නම් මාර මහන්සි ඇතුළට යන්න කලින් එහා පැත්තේ තියෙන කඩෙන් පිටිපන්දම් ටිකක් අරගෙන ඇතුළට යන්නේ මේක ඇතුළට අපිට පිටිපන්දම් ගන්න පුළුවන් ඒක හරියටම දැනගත්තේ මේ ඇතුළට ගියාට පස්සේ මට ලොකු මතකයක් තිබුණේ මම සෑහෙන දවසකින් ආවේ මේක තැනට මම ආපු හැමදාම ගොඩක් සෙනග පිරලා හිටපු තැනක් මෙතන අද තමයි මේ සෙනග අඩුවෙන් මම දැක්කේ අපි ඉටිපන්දම් ටික පත්තු කරන්න යනකොට ඇවිල්ලා හිටියා දුම්මල සූර්ය JR එකේ ළමයි ටිකක් ඔයාලත් මේ වීඩියෝ එක බලනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න කරගන්න බාර වුණ කට්ටිය ඉටිපන්දම් පත්තු කරන්න මෙතන තමයි විවිධ විදිහට බාර වුණ කට්ටිය විවිධ විදිහට ඉටිපන්දම් පත්තු කරනවා සමහරු තමන්ගේ උසේ හැටියට බාර වුණ ඉටිපන්දම් බාර වුණ කට්ටිය එහෙම බාර ඔප්පු කරනවා අපි බාරයක් ඔප්පු කරන්න නෙමෙයි ආවේ අපි මේ ආපු ගමන් මෙතනට ඇවිල්ලා වැඳලා යන්න ආවේ කතෝලික දහමට අනුව මේක කොහොමද මේක හරියට කරන්නේ කොහොමද එතන යාඥා කරන කටයුතු කරන්නේ කොහොමද කියන්න මම දන්නේ නැහැ මම දැක්ක විදිහට අපි මේ ඉටිපන්දම් පත්තු කරනකොට එතන එහා පැත්තේ කෙනෙක් තුන් පාරක් නිමලා පත්තු කරනවා දැක්කා ඒ ඇයි කියන්න හේතුව මොකක්ද කියන්න මම දන්නේ නැහැ අපි පුංචි ප්‍රාර්ථනාවක් කරලා ඉවරලා ඉටිපන්දම් ටික පත්තු කරා කතෝලික කෙනෙක් මේක බලනවා නම් ඒ සම්බන්ධව විස්තරය මට පැහැදිලි කරලා දෙන්න පහලින් කමෙන්ට් එකක් දාන්න මටත් දැනගන්න මෙතන අපි කොහොමද එතන වැඳ පුදා ගන්න ඕනේ අපි කොහොමද මෙතනදී මේ මෙතන තියෙන වැඩ කටයුතු කරන්න නම් ඇවිල්ලා කරන්න ඕන කොහොමද කියන්න දන්න කෙනෙක් ඉන්නවනම් පහලින් කමෙන්ට් එකක් දාන්න අපි ඉටිපන්දම් ටික පත්තු කරලා ඉවරලා මෙතන ටිකක් වෙලා රැඳිලා තමයි යන්න පිටත් වෙන්න යන්නේ හේතුවක් ඒ කියන්න දන්නේ මෙතන ඉන්නකොට මාර ඔළුවට රිලැක්ස් එකක් දැනෙනවා අපි එනං යන් අපේ ගමනේ ඊළඟ තැනට කුරුසපල්ලි ටිකක් එහා පැත්තේ තියෙන බීච් එකට මම නම් කුරුසපල්ලිට ගිහිල්ලා ඇවිල්ලා ඊළඟට ආවේ මාරවිල බීච් එකට හැබැයි වයිෆ් ආවිල්ලා තියෙන්නේ මෙන්න බලා ගන්න හලාවත බීච් එක නෑ මාරවිල බීච් එක දන්නේ කොහෙද මල්ලේපොලේ අර දෙහාවක්වත් දන්නේ උදේ ඉඳන් ඇවිදිනවා ඉතින් කොහෙද මතකෙ දෙන්නේ පටන් ගත්තේ මෙන්න අස්පෙන්නේ ආගම අයිස්ක්‍රීම් එකක් ඕන කිව්වා අයිස්ක්‍රීම් එකක් ගත්තා මම ගත්තා කොට ඕනේ යනවා දැන් බීච් එක බලන්න කරන්න බෑ මගේ අයිස් කාලේ වෙලා මේ ඒකත් කනවා ඒකම කනවා දැන් මට කන්න නෑ රැල්ල බා ගන්න මේ අයිස් කන්න ඇවිල්ලා තියෙන්නේ අපි එනකොට ටිකක් අවුව සැරයි තව ටිකක් හවස් වෙලාව නම් තමයි මෙතන ටිකක් ඉඳලා යන්න පුළුවන් හැබැයි ඉඳලා යන්න බෑ අවුව සැරයි මට වැඩිය වයිෆ් තමයි බීච් එකට ආස එකයි මම යාව මෙතනට එකන් ආවේ යා ආස තැනක් බීච් එක කොහෙද කියලා දාලා නැහැ එයාට බීච් එකක් නෑ එයාව ඉතින් ගන්න බෑ අද මොනවද දන්නේ
ඇඟේ අමාරුවත් එක්ක යාට මෙතන ටිකක් ඔක් වෙලා ඉන්න අමාරුයි. නැත්තම් මෙතන පිස්සුනට රම්. මීට කලින් දවසක අපි ඇවිල්ලා ගියා මල්ලි නංගිත් එක්ක. නංගි මෙයයි මේකට පැහැලා නාලා හොඳට විනෝද වෙලා ගියේ. අද ඒවා කරන්න බෑ. තනින් ඇවිල්ලා තියෙන්නේ. අනික අද යට අමාරුයි. අපි කලින් ආපු දාටත් වැඩිය පෙරලා කාදනේ වෙලා වගේ එකක් අපිට දැනෙනවා. මොකද මේ ඕගොල්ලන්ට පේන මේ කන්ද තිබ්බේ වැලි කන්ද තිබ්බේ ඒට චුට්ටක් ඉස්සරහට වෙන්න. දැන් ගොඩක් පස්සට ඇවිල්ලා තියෙනවා. එන්නෙන්නම පෙරලා කාදනේ වෙන හැඩයක් තමයි පේන්න තියෙන්නේ. අපි එදාවට වැඩිය අද ආපු දවසයි අදයි බැලුවාම ගොඩක් පෙරලා කාදනේ වෙලා කියලා පේනවා. අපිට තව හවස් වෙනකන් වගේ ඉන්න තිබ්බනම් ඉර බහැලා යන දර්ශනෙත් අපිට ලස්සනට බලලා ඔයගොල්ලන්ටත් බලන්න ලස්සන වීඩියෝක් හදාගන්න තිබ්බා. තියෙන වෙලාවත් එක්ක අපි ආපහු යන්න ඕනේ. ගොඩක් දුර යන්න තියෙනවා. ඒකත් එක්ක අපිට කාල වේලාව තමයි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. පොඩි ළමයි සරුංගලක් කරනවා. අපි යන්න යනකොට තමයි දැක්කේ ඉස්කෝලේ ළමයි ටික බීච් එකටත් එක්කන් ඇවිල්ලා තියෙනවා. මේ වගේ එකන් එද්දි හරි පරිස්සම් වෙන්න ඕන. ළමයි ගුරු ඇවිල්ලා ඉන්න ගුරු ගොඩක් අවධානයෙන් හිටියා. අපි බලන් හිටියා. ඒගොල්ලෝ ළමයි ගැන ගොඩක් අවධානයෙන් වකීමෙන් එතන වැඩ ටික වෙනවා. ඒගොල්ලන්ගේ විනෝදේ ළමයිටත් විනෝද දෙන්න ඇරලා පොඩි ළමෙක් සරුංගලක් කරනවා. එතන චුට්ටක් විනෝද වෙන්න තිබ්බා. කාල වේලාව මදි. මිරිකිලා ඉන්න ජීවිතේ මේ වගේ චූටි වෙලාවෙන් ලොකු වටිනාකමක් දීලා මේ වගේ ඔළුව නිදහස් වෙන්න රිලැක්ස් වෙලා ඇවිල්ලා යන්න ඔයාලත් එන්න ලස්සන තැන් බලන්න මේවා විනාශ කරන්න නැතුව. මටත් කලින් වයිෆ් වෙනවා. මට එපා වෙලා තින්නේ යාට. මටත් වැඩිය අමාරුයි එයාට. ඒකයි බයිසිකල් වැඩේ කරගන්න ආපු ගමන් හම්බෙච්ච පුංචි වෙලාවෙන් ලස්සන තැන් දෙකක් බලන්න ආවා. මේ වගේ ලස්සන තැන් බලන්න ඔයාලත් එන්න. අපි මේ ගමන ගැන ඔයාලට මොකද හිතෙන්නේ කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.